රයිට් පුතේ දැන් හෙට විභාගෙට ඒ කියලා හිතෙන තව එකක් තමයි ආදානුපාංග ප්‍රතිදානුපාංග කියලා කියන්නේ. ඉතින් දෙයක් නෑ පුතේ මේකේ. රයිට් පොතක් පෑනක් පැන්සලක් අරගෙන කොලයක් අරගෙන මේක ලියා ගන්න. හෙට විභාගෙට ආවොත් ඒක ලියන්න. රයිට් මණිකේ මෙහෙමයි ආදානුපාංග ඉස්සර මෙහෙම කියන්නේ ආදාන කියන්නේ මොකද්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. රයිට් මේකයි කතන්දරේ. දැන් මේ තියෙන්නේ පද්ධතියක් නම් රයිට් මේ තියෙන්නේ පද්ධතියක් නම් මේ පද්ධතියකට මොනවා හරි ඇතුළට ලබා දෙනවා නම් ඒවට අපි කියනවා ආදාන. ඒවට අපි කියනවා ඉන්පුට්. රයිට් පද්ධතියකට මොනවා හරි ලබා දෙනවා නම් එතන ආදානයක්. පද්ධතියකින් මොනවා හරි එළියට දෙනවා නම් එතන තියෙන්නේ ප්‍රතිදානයක්. ඒවට කියනවා අවුට්පුට්. ඊළඟට ආදානය කරන්න පුළුවන් වෙන්නේ දත්ත විතරයි. ආදානය කරන්න පුළුවන් වෙන්නේ දත්ත විතරයි. ඒක පද්ධතිය ඇතුළතදී ප්‍රොසෙස් කරනවා. රයිට් ආදානය කරන්න පුළුවන් වෙන්නේ දත්ත විතරයි. ඒක පද්ධතිය ඇතුළතදී ප්‍රොසෙස් කරනවා. ඒ දත්ත ප්‍රොසෙස් කරාට පස්සේ බිහි වෙනවා තොරතුරක්. රයිට් ඉන්ෆර්මේෂන්. එතකොට මණික මේකයි සිද්ධිය. දත්ත තමයි ආදානය වෙන්නේ. ප්‍රතිදානය වෙන්නේ පද්ධතියකින් අනිවාර්යයෙන්ම තොරතුරු. රයිට් දත්ත සකස් කරලා තොරතුරු තමයි ප්‍රතිදානය වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආදානය කරන්න පාවිච්චි කරනවා අපි උපාංග. ඒ උපාංග වලට තමයි අපි කියන්නේ ආදාන උපාංග කියලා. රයිට් ඒ උපාංග වලට තමයි අපි කියන්නේ ආදාන උපාංග. පද්ධතියකින් තොරතුරු එළියට ප්‍රතිදානය කරනවා. ඒ ප්‍රතිදානය කරන්න පාවිච්චි කරන උපාංග වලට අපි කියන්නේ ප්‍රතිදාන උපාංග. රයිට් ඒවට අපි කියන්නේ ප්‍රතිදාන උපාංග. රයිට් දැන් ඔන්න ඕක තමයි කතන්දරේ ආදාන ප්‍රතිදාන සහ සිද්ධියේ. රයිට් එතකොට පුතේ ආදාන උපාංග මොනවද? මෙන්න අහන්න. ආදාන උපාංග වර්ග කීපයක් තියෙනවා. එතකොට ආදාන උපාංග බෙදනවා ප්‍රධාන කැටගරි කීපයක් යටතේ. අංක 1 තමයි දැක්වීමේ උපාංග. දැක්වීමේ උපාංග. 2 පළවෙනි එක දැක්වීමේ උපාංග, දෙවෙනි එක අපි පුතේ කීබෝඩ් කියලා ගමු. මේවා මාරුණත් කමක් නැහැ. රයිට් අච්චු පුතේ නම් කීබෝඩ් එක උඩින් තියෙන්නේ. රයිට් 3 සුපරීක්ෂක. ඊළඟට 4 රූප සහ වීඩියෝ ආදාන උපාංග. ඊළඟට 5 ශබ්ද ආදාන උපාංග. රයිට් ඔය විදිහට තමයි ආදාන උපාංග කැටගරි වෙන්නේ. රයිට් එතකොට පුතේ මෙන්න සිද්ධිය දැක්වීමේ උපාංග. රයිට් දැන් මේකනේ කැටගරි එක. මේ තියෙන්නේ කැටගරි වෙන ආකාර 5. එතකොට පුතේ ඒකේ පළවෙනි එක දැක්වීමේ උපාංග ගැන මම කතා කරනවා. රයිට් දැක්වීමේ උපාංග. දැක්වීමේ උපාංග කියලා කියනවා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා pointing device කියලා. රයිට් pointing device කීපයක් තියෙනවා. එක තමයි mouse එක. ඔයගොල්ලෝ දන්නවා mouse එක මේ වගේ හැඩයක් තියෙන. ඒක pointing device එකක් ආදාන උපාංගයක්. හරිද? ඔකට සිංහලෙන් කියනවා මූසිකය. 2 පුතේ light pen. ආලෝක පෑන. ඒක සාමාන්‍ය මේ වගේ රයිට් මේ වගේ පෑනක්. ඒක අපිට ලිවීම කරන්න පුළුවන් පුතේ ඔය ස්ක්‍රීන් වල. ඒතර ලයිට් පෙන්. ඒතර ඒක වැඩ කරනවා. දැන් මේක ඉන්පුට්. මොකද මම අකුරු මේකට ආදානය කරනවා මේ. රයිට්. ඒතර මේ පෙන් එක ආදාන උපාංගයක් විතර වැඩ කරනවා. රයිට්. ඊළඟට මවුස් එක, ලයිට් පෙන් එක, ඊළඟට ස්ක්‍රීන්. දැන් මෙහෙම ගමු ඉස්සෙල්ලා ටච් පෑඩ් ගමු අපි නේද? ටච් පෑඩ් එක. හරිද? ස්පර්ශක පෑඩේ කියනවා. රයිට්? එක 3. ඊළඟට 4
හතරවෙනි එක පුතේ මෙතන මතක තියාගන්න ටච් ස්ක්‍රීන් එක. රයිට්? ටච් පෑඩ් එක කියලා කියන්නේ ආදාන උපාංගයක්. හැබැයි ටච් ස්ක්‍රීන් එකේ පොඩි කේස් එකක් එනවා මේ. ඒකට හේතුව මේ තියෙන ටච් ස්ක්‍රීන් එකක්. මේක අපිට පුළුවන් ටච් කරන්න. මේක අපිට පුළුවන් ස්පර්ශ කරන්න. මේක ස්පර්ශ කරන අවස්ථාවේදී මෙයා වැඩ කරනවා ආදානුපාංගයක් විදිහට. මේ ටච් ස්ක්‍රීන් එක ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට වැඩ කරනවා මේ අවස්ථාවේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ස්ක්‍රීන් කියලා කෑල්ලක්. ඒ ස්ක්‍රීන් එකේ මම ලියන එක නිරූපණය කරනවා එළියට දෙනවා. ඔයාලා දන්නවා පද්ධතියකින් දෙයක් එළියට දෙනවා නම් එතන තියෙන්නේ ප්‍රතිදානයක්. එතකොට මෙතන මේ ස්ක්‍රීන් එක වැඩ කරනවා ප්‍රතිදානයක් විදිහට. ඒකට අපි කියනවා අවුට්පුට් කියලා. එතකොට වස්තුවේ මතක තියාගන්න ටච් ස්ක්‍රීන් එක වැඩ කරනවා input and output device එකක් විදිහට. right? input and output device එකක් විදිහට වැඩ කරනවා මේ කියන ටච් ස්ක්‍රීන් එක. හරිද? ඔය තියෙන ආදාන උපාංග ටිකක්. දැක්වීමේ උපාංග කියන දැක්වීමේ කැටගරි එක ඇතුලේ තියෙන ආදාන උපාංග ටිකක්. right? ඒතකොට විභාගෙට අහයි ආදාන උපාංග වල දැක්වීමේ උපාංග. ඒ තියෙන්නේ මේවා. right? ඊළඟට පුතේ තව එකක් මම ගන්නවා. ඔයාලා දන්නවා කීබෝඩ් එක ගැන කතා කරන්න දෙයක් නෑ පුතේ. කීබෝඩ් එක කියන්නේ ආදාන උපාංගයක්. ඒක එහෙම මම ලියලා දාන්න. right? ඊළඟට කවුද අපේ සුපරීක්ෂක? ස්කෑනර්. සුපරීක්ෂක ගත්තාම සුපරීක්ෂක ආකාර කීපයක් තියෙනවා ලෝකේ. දැන් එකක් ඇවිල්ලා පැතලිතල සුපරීක්ෂකය. දෙක පළවෙනි එක පැතලිතල සුපරීක්ෂකය. දෙවෙනි එකට අපි කියනවා OCR. right? OCR එක. තුන්වෙනි එක OMR. optical character recognition එහෙම නැත්නම් read, optical marks recognition එහෙම නැත්නම් reading. right? ඒ වගේ reader. right? ඒ කියන්නේ මෙතන කියනවා ප්‍රකාශ අනුලක්ෂණ කියවනය. මෙතන ප්‍රකාශ සලකුණු කියවනය කිව්වත් කමන්නේ සංජානනය කියලා කියනවා. සංජානනය. හතර MICR එක. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. right? පහ QR කේත කියවනය. හය බාකෝඩ් එහෙම නැත්නම් තීරු කේත කියවනය. බාකෝඩ් රීඩර් කියනවා. තීරු කේත කියවන. right? දැන් ඔය විදිහට තමයි තියෙන්නේ පුතේ. පැතලිතල සුපරීක්ෂකයෙන් අපි ටෙක්ස්ට් එකක් ඉන්පුට් කරනවා පද්ධතියකට. නමුත් තියෙන ගැටලුව මේ ඉන්පුට් කරන ටෙක්ස්ට් එක සංස්කරණය කරන්න බැහැ පැතලිතල සුපරීක්ෂකගේ. OCR එකේදී කරන්නේ ටෙක්ස්ට් එකක් ආදානය කරනවා සිස්ටම් එකකට පද්ධතියකට. ඒ ආදානය කරන ටෙක්ස්ට් එක විශේෂයි පුතා. සංස්කරණය කළ හැකිය. එයා සංස්කරණය කරන්න පුළුවන්. එයා එඩිට් කරන්න පුළුවන්. ඊළඟට පුතේ මෙන්න මේ ඉන්න OMR එක. OMR optical mark reader එහෙම නැත්නම් optical mark recognition කියනවා. හරිද? මේ recognition මෙයා කියන කෙනා මෙයාගේ කරන්නේ මෙයා සලකුණු හඳුනා ගැනීම. right? මෙයා සලකුණු හඳුනා ගැනීම. ඔයාලා දන්නවා MCQ වගේ එකක් චෙක් කරන්න පාවිච්චි කරනවා. right? MCQ චෙක් කරන්න පාවිච්චි කරන්නේ OMR එක.
MCQ චෙක් කරන්න. MCQ අපි MCQ චෙක් කරනවා right. MCQ චෙක් කරනවා නම් ඒ MCQ චෙක් කරන්න පාවිච්චි කරනවා ඔක. ඊළඟට MICR එක. MICR එක කියලා කියන්නේ බැංකුවල චෙක්පත් පරීක්ෂා කරන්න ගන්නේ. right බැංකුවල චෙක්පත් පරීක්ෂා කිරීමට තමයි MICR එක පාවිච්චි කරන්නේ. right ඊළඟට මේ QR කේතයයි barcode එකයි මේ කියන මේ දෙන්න අපි භාණ්ඩ මිලදී ගැනීමේදී හා භාණ්ඩ විකිණීමේදී හරිද භාණ්ඩ මිලදී ගැනීමේදී හා විකිණීමේදී කියන අවස්ථා දෙකේදීම මෙයා වැඩ කරනවා right ඒතර මෙයා අපිට උමනා වෙනවා පුතා භාණ්ඩවල තියෙන දත්ත පරිගණකගත කරගන්න පද්ධතියකට ඇතුළත් කරන්න QR කෝඩ් එක barcode එක දෙන්නම උමනා වෙනවා එයාගේ ඇතුලේ දත්ත ගබඩා කරලා තියාගෙන ඉන්න පුළුවන් ඒ දත්ත මොනවද කියලා බලන්න අපිට ඒක ස්කෑන් කරන්න පුළුවන් එතන මේ ඉන්න පුතේ සුපරීක්ෂකලා ටික එතකොට හෙට එන්න පුළුවන් විභාගෙට මේගොල්ලෝ එතකොට සාමාන්‍ය පෙළට අපිට ඇවිල්ලා තියෙනවා එතකොට සාමාන්‍ය පෙළට ආවා කියලා දන්නවනම් විභාග වලට ඇවිල්ලා තියලා කියනවා කියලා අපි දන්නවනම් පුතා එතකොට මේවා විභාගෙට ඒවි හෙට ඒවි එතකොට ඒ නිසා මේක පාඩම් කරගන්න මේක බලා ගන්න right මේ වීඩියෝස් බලන්න right ඊළඟට සුපරීක්ෂක ටික තමයි A ඊළඟට පුතේ මේ රූප සහ වීඩියෝ ආදාන රූප සහ වීඩියෝ ආදාන රූප සහ වීඩියෝ ආදාන කියන්නේ මෙන්න මෙහෙමයි රූප සහ වීඩියෝ ආදාන බොහෝ දුරට කැමරා ටික තමයි එන්නේ මොනවද කැමරා තියෙන්නේ එකක් තියෙනවා පුතේ ඩිජිටල් කැමරා right ඩිජිටල් කැමරා එක ඊළඟට වෙබ් කැමරාව ඊළඟට CCTV කැමරාව right මේ ඩිජිටල් කැමරාව ගත්තාම ඩිජිටල් කැමරාවේ තියෙනවනේ පුතේ ස්ක්‍රීන් එකක් right තනියෙන් ඩිජිටල් කැමරාව ගැන හිතනකොට තනි ඩිජිටල් කැමරාව ඉන්පුට් ඩිවයිස් එකක් නමුත් එයාගේ ස්ක්‍රීන් එකත් එක්ක සලකනකොට එතන අවුට්පුට් සිද්ධියකුත් තියෙනවා එතකොට තිරයක් සහිත සංඛ්‍යාංක කැමරාවක් ගත්තොත් ඩිජිටල් කැමරාවක් ගත්තොත් එයා ඇවිල්ලා ආදාන සහ ප්‍රතිදාන දෙකම කරන කෙනෙක් හරිද එයාගේ ප්‍රතිදානයේ විදිහට වැඩ කරන්නේ එයාගේ ස්ක්‍රීන් එක එයාගේ ආදාන විදිහට වැඩ කරන්නේ කැමරාව right එතන වෙබ් කැමරාව කියන්නේ පුතේ ඉන්පුට් ඩිවයිස් එකක් right CCTV කියන්නේ ඔයාලට පැහැදිලි ඉන්පුට් ඩිවයිස් එකක් right එතන රූප සහ වීඩියෝ ආදානය කරගන්න තමයි මේ උපාංග ටික පාවිච්චි කරන්නේ අපිට පුළුවන් මේ කැමරා වලින් අරගෙන පරිගණකගත කරන්න. ඒක නිසා ඒක ආදාන වෙනවා. පද්ධතියකට ඇතුළත් කරනවනේ මේවයින් අරගෙන. ඒක නිසා. right. ඊතර පුතේ අපි කතා කරා දැක්වීමේ උපාංග ටික කතා කරා. ඊළඟට ස්කෑනර් ටික කීබෝඩ් එක ගැන කිව්වා. ස්කෑන් එක කතා කරා. ස්කෑනර් එක කතා කරා. රූප සහ වීඩියෝ ආදාන ටික කතා කරා. right පුතේ මේ දැන් අද අන්තිම දැන් කතා කරනවා. හරිද? ශබ්ද ආදාන. sound input ගැන කතා කරන්න තියෙන පුතේ මෙන්න මේක right මෙහෙම හිතන්න right මේ තියෙන්නේ ඉස්බණුවක් right මේකේ අරගෙන පුතේ මේ තියෙන ස්පීකර් දෙකක් එතකොට මෙතන තියෙන අවුට්පුට් right තවත් එකක් අපිට මෙහෙම බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මයික්‍රොෆෝන් එකක් මේක ඉන්පුට් එයාගේ ශබ්දය පද්ධතියට ඇතුළත් කරනවා එතකොට පුතේ කවුද මෙන්න මේ කියන මයික්‍රොෆෝන් එක
වැඩ කරන්නේ ආදාන උපාංගයක් විදිහට. ශබ්ද ආදානය කරන උපාංගයක් විදිහට තමයි මයික්‍රෝෆෝන් එක වැඩ කරන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ওই ටික හොඳට මතක තියාගන්න. ඔය තියෙන්නේ ආදාන උපාංග ටික. ඒකට ආදාන උපාංග ටික පුතේ විභාගෙට ඒවි. ආවොත් ඒ ටික හොඳට ඔළුවේ තියාගෙන යන්න. පැහැදිලි නේද? රයිට්. ඊළඟට දැන් ඔය ආදාන උපාංගත් එක්කම ප්‍රතිදාන උපාංග ටිකත් මම කියන්නම්. ප්‍රතිදාන උපාංග වර්ගීකරණය වෙනවා ප්‍රධාන කැටගරි තුනකට. දෘඩ පිටපත්. දෘඩ පිටපත් කියලා කියන්නේ ඒවා අතට අහු වෙනවා, ස්පර්ශ වෙනවා. රයිට්. දෘඩ පිටපත් වලට අයිති වෙන්නේ මුද්‍රණ යන්ත්‍ර. දැන් මුද්‍රණ යන්ත්‍ර ගත්තාම මුද්‍රණ යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා. සංඝට්ටණය වන, සංඝට්ටණය නොවන. වන කියන්නේ මුද්‍රණයේදී ශබ්දයක් ඇහෙනවා නම් සංඝට්ටණය වන. මුද්‍රණයේදී ශබ්දයක් ඇහෙන්නේ නැත්නම් සංඝට්ටණය නොවන. රයිට්. එතකොට පුතේ සංඝට්ටණය වන ඒවා ඇවිල්ලා තිත්නියාස මුද්‍රණ යන්ත්‍රය, පේලි මුද්‍රණ යන්ත්‍රය. දෙකක් තුනක් පාඩම් කරගෙන යන්න. සංඝට්ටණය නොවන මුද්‍රණ යන්ත්‍රය ඇවිල්ලා ලේසර් මුද්‍රණ යන්ත්‍රය වෙන සද්ද ඇහෙන්නේ නැහැ. ඊළඟට තාප මුද්‍රණ යන්ත්‍රය, තීන්ත විදුම්, ඊළඟට ලේසර් මුද්‍රණ යන්ත්‍රය, තාප මුද්‍රණ යන්ත්‍රය, තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය. තව ගත්තොත් එහෙම පුතේ ඔය ලකුණුකරණය. රයිට්. ලකුණුකරණය. හරිද? ඔය විදිහේ මුද්‍රණ යන්ත්‍ර තියෙනවා. ඒතකොට මේ ඇවිල්ලා සංඝට්ටණය නොවන මුද්‍රණ යන්ත්‍ර. රයිට්. ඒ ඇවිල්ලා දෘඩ පිටපත් ටික. හරිනේ? එහෙනම් ප්‍රතිදානයේකේ පළවෙනි කැටගරි එක දෘඩ පිටපත්. හරිද? දෘඩ පිටපත් ටික. ඊළඟට දෙවෙනි කැටගරි එක තමයි මෘදු පිටපත්. රයිට්. දෙවෙනි එක තමයි මෘදු පිටපත්. හරිද? soft copy. soft copy බවට පත් වෙන්නේ පුතේ තිර ටික. හරිද? සංදර්ශක, ස්ක්‍රීන්. මොකද ස්පර්ශ කරන්න බෑනේ. හරිද? මෘදු පිටපත්, දෘඩ පිටපත් කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්. මුද්‍රණය කරාට පස්සේ ඒක ස්පර්ශ කරන්න පුළුවන්. දැන් මේක ස්පර්ශ කරන්න බෑ. ඒකයි ඒකට මෘදු පිටපත් කියන්නේ. මෘදු පිටපත් ස්පර්ශ කරන්න බෑ. මම මේ විභාගය වෙනුවෙන් කියන්නේ. හරිද? මෘදු පිටපත් කොහම ඒක ස්පර්ශ කරන්න බැරි ඒවා. ඒතර ස්පර්ශ කරන්න බැරි ඒවා තියෙනවා තිර වර්ග සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. හරිද? මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. හරිද? මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. එතකොට තිර වර්ග ගත්තම තිර වර්ග තුනක් තියෙනවා. CRT, LED, LCD. මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙයාගේ විශේෂත්වය තමයි දෘෂ්ටි පරාසය වැඩි. මේ දෙන්නගෙම දෘෂ්ටි පරාසය අඩුයි. නමුත් පුතා දෘෂ්ටි පරාසය මෙයාගේ වැඩි, මෙයාගේ අඩුයි. හැබැයි මතක තියාගන්න දෘෂ්ටි පරාසය වැඩි කියන්නේ මේක හොඳයි. වැඩි පිරිසකට බලන්න පුළුවන්. රයිට්. වැඩි පිරිසකට මේක බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක හොඳයි. හරිද? මේකේ අවුලක් තියෙනවා. මේක ගැටලු සහගතයි. නමුත් විදුලි පරිභෝජනය මෙයාගේ විදුලි පරිභෝජනය වැඩි. ඊළඟ එක තමයි පුතේ විදුලි පරිභෝජනය වැඩි. දැන් ඊළඟ එක සැලකුවාට පස්සේ ගබඩා කිරීමට වැඩි ඉඩක් යනවා. හරි? විදුලි පරිභෝජනය වැඩි, ගබඩා කිරීමට වැඩි ඉඩක් යනවා. රයිට්? එහා මෙහා ගෙන යාම අපහසුයි. CRT. දැන් LED, LCD ගත්තාම විදුලි පිළ අඩුයි.
රයිට් එහා මෙහා ගෙනියන්න පුළුවන්. එහා මෙහා රැගෙන යන්න පුළුවන් විදුලිය අඩුවේ පරිභෝජනය කරනවා. එහා මෙහා ගෙනියන්න පුළුවන් කියන්නේ ප්‍රමාණය කුඩායි. රයිට් ඔය තියෙන්නේ එතකොට ප්‍රතිදාන උපාංගවල මෘදු පිටපත් ටික. පැහැදිලිද? දෘಢ පිටපත් ටික තමයි අපි කතා කරේ මුද්‍රණ යන්ත්‍ර ටික. ඒතකොට මේ තියෙන්නේ මෘදු පිටපත් ටික. ඊළඟට කතා කරනවා ශබ්ද ප්‍රතිදාන. සවුන්ඩ් අවුට්පුට් කරන්නේ පුතේ ස්පීකර් එකකින්. නාදකය රයිට් ස්පීකර් එක රයිට් ස්පීකර් එකකින් මේකෙන් සවුන්ඩ් එළියට දෙනවා. සවුන්ඩ් එළියට දෙනවා අවුට්පුට් කරනවා සවුන්ඩ් අවුට්පුට් කරනවා. පද්ධතිය ඇතුලේ තියෙන ශබ්ද එළියට දෙනවා. ඒ කියන්නේ ශබ්ද ප්‍රතිදානය කරනවා. එහෙනම් පුතේ ඔය අපි දැන් කතා කරේ ආදාන ප්‍රතිදාන කතන්දරේ ඔක්කොම. ඒතර මේ ටික හොඳට ඔලුවට දාගන්න. විභාගෙට යනකොට ආදාන ප්‍රතිදාන ඔය ටික ඔලුවට දාගෙන විභාගෙට යන්න. රයිට් තව මාතෘකාවක් කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් පුතේ ආයිබෝවන්. මේ එක්සෑම් එකට උදව් කරන වීඩියෝ වල අංක 2. රයිට් තුන්වෙනි එක දැන් ඊළඟ වීඩියෝ එක තව ටිකකින් දානවා. රයිට්